කොහොමද යාළුවනේ? අද මම ඔයාලව එක්කගෙන යන්නේ ඩුබායි වල තියෙන ලස්සනම ඒ වගේම ජනප්‍රියම තැනකට. ඒ තමයි ග්ලෝබල් විලේජ්. Soledad, que aguantó la policía. Soledad, me aguantó la policía. මේක නිකන් හරියට මුළු ලෝකෙම එක තැනකට ගෙනවා වගේ. රටවල් 90කට වැඩිය විතර බලා ගන්න පුළුවන්. ඒක පැත්තකින් ඉන්දියාව, තව පැත්තකින් ටර්කි, තව පැත්තකින් යුරෝපය. ඇත්තටම මේක හරිම පුදුම අත්දැකීමක්. shopping කරන්න ආසයිද නම් මේක සුරපුරයක්. ඒ රටවල් වලට ආවේනික බඩු, ඇඳුම්, සුවඳ විලවුන් වගේම හැමදේම මෙතනින් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, හැමතැනම තියෙන මේ කල්චරල් ෂෝස් නිසා මෙතන තියෙන මාරම ඇක්ටිව් වයිබ් එකක්. ඇවිදලා බඩගිනි වුණාම බය වෙන්න දෙයක් නැහැ. ස්ට්‍රීට් ෆුඩ් පිස්සන්ට නම් මේක දිව්‍ය ලෝකයක්. තායි කෑම, අරාබි කෑම, ඉන්දියන් කෑම වගේම ලෝකෙ වටේම රසවත් කෑම මෙතනදී විඳ ගන්න පුළුවන්. මාත් පොඩි try එකක් දීලා බලන්න යන්නේ. ඇවිදලා දැන් නම් මටත් මහසි. මං ඉතින් ඉන්දියන් කෑම පිස්සෙක්නේ. දැන් ඉතින් සමෝසා එකක් කාලා තායි ටී එකක් බොන්න තමයි මම මේ යන්නේ. ඔයගොල්ලෝ මෙහි ආවොත් මේකේ රස විඳින්න අමතක කරන්න එපා. කෑම බීම shopping විතරක් නෙවෙයි, ඇඟිලි රත් වෙන අත්දැකීම් ගන්න ඕන නම් අනිවාර්යෙන් එන්න ඕන තැන තමයි මේ කානිවල් එක. මෙතන පොඩි ළමයිට වගේම හොඳටම බය හිතෙන දේවල් වලට ආස කරන ලොකු අයටත් හරියන රයිඩ්ස් ගොඩාක් තියෙනවා. ආස උසට වේගයෙන් කැරකෙන මේ රයිඩ්ස් ළඟදී සමහරවිට බයක් හිතෙනවා. බයයි වගේ තමයි. ඒත් ඉතින් ග්ලෝබල් විලේජ් වෙලා මේ වගේ රයිඩ් එකක් නොගියොත් ඒක ලොකු පාඩුවක්. ඉතින් මාත් ලෑස්ති වුණා පොඩි try එකක් දීලා බලන්න. යමු. Taste the sky. රයිඩ්ස් වලට අමතරව මේ වගේ ගේම්ස් එල්ලම් කරලා ලොකු තෑගි දිනා ගන්නත් ඔයාලට පුළුවන්. යාළුවොත් එක්ක හරි පවුලේ අයත් එක්ක හරි එනවා නම් දවසම වුණත් මෙතන ෆන් එකක් ගන්න නියම තැන. මම මුලින් කිව්වා වගේ ග්ලෝබල් විලේජ් කියන්නේ නිකන් කඩසාප්පු තියෙන තැනක් නෙවෙයි. මේක ඇත්තටම සංස්කෘතියෙන් එකතු වෙන කලාගාරයක්.
ඒ වගේම තමයි මෙතන තියෙන කල්චරල් ෂෝස්. හැම පැවිලියන් එකකම ඒ රටට අදාළ සාම්ප්‍රදායික නැටුම් සහ සංස්කෘතික ප්‍රසංග පැවැත්වෙනවා. අප්‍රිකානු පිරිසද්දට වගේම බොලිවුඩ් ඩාන්ස් වලට ආසයට නම් මේක සුපිරි අත්දැකීමක්. මේ පැවිලියන්ස් දිහා බැලුවොත් ඔයාලට පේනවා ඒ රටවල් වලට ආවේනිකුණු ගෘහ නිර්මාණ ශිල්පය කොච්චර ලස්සනට මෙතන නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉන්දියාවේ ටජ් මහල්, ඊජිප්තුවේ පිරමිඩ, ලන්ඩන් වල බිග් බෙන් ඔරලෝසුව, ඒ වගේම අයිෆල් ටවර් එක දක්වා හැමදේම මෙතන දකින්න පුළුවන්. ඉතින් ඔයාලත් UAE ඉන්නවනම් නැත්තම් ඩුබායි එන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම ග්ලෝබල් විලේජ් එකට එන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතෙනවනම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමදාමත් සුන්දර තැන් වලට ඔබ රැගෙන යන මේ ඔබේ පවුලේ YouTube නාලිකාව Travel with Yash.